study abroad. Study abroad දැන් ලංකාවේ ගොඩක් trended. ගොඩක් ළමයි after O levels A levels දැන් රට ගිහිල්ලා ඉගෙන ගන්න එන්න තමයි හිතන්නේ ගොඩක් අය. ඒක හොඳයි කියලා. ඇත්තටම මගේ පුද්ගලික අදහසත් ඇත්තට මේක හොඳයි. මොකද මමත් ඒ අත්දැකීම් ඉඳලා තියෙනවා මගේ තරුණ කාලේ. ලංකාවට කොටු වෙලා ස්ටඩි කරනවට වඩා පිට රටකට ගිහිල්ලා පුළුවන් විදියට ස්ටඩි කරලා ගොඩක් රටවල් තියෙනවා දැන් ස්ටඩීස් ඩෙස්ටිනේෂන්ස් ගොඩක් තියෙනවා. මගේ දෙමව්පියන්ට වේදම් කරන්න පුළුවන් බජට් එකකට හරියන රටක් තෝරගෙන තමන් කැමති ෆීල්ඩ් එකක් ස්ටඩි කරලා ඒ කියන්නේ හොඳ නොලෙජ් එකක් අරගෙන ඉන්න පුළුවන් නම් ඇත්තටම වැදගත්. මොකද අපි වගේ රටවල් වලට පිට රටගේ ideas පිට රටවල් වල ideas ඒ environment එක ඒ disciplines ඒ අනිවාර්යෙන් අපි බලන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ rules and regulations කොහොමද government rules and regulations ඒගොල්ලන් respect කරන්නේ කොහොමද ඒවා follow කරන්නේ මේ වගේ දේවල් ඇතුළුව ගොඩක් දේවල් තමන්ගේ අවුරුදු 3-4 කාලෙදී ඉගෙන ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ විදේශ අධ්‍යාපනයට යනවා නම් ට්‍රෙන්ඩ් එකට යන්න එපා. හරිද? තමන්ට බැරි බරක් මේ කරගහන්න යන්න එපා. තමන්ට පුළුවන් බජට් එකක් කරන්න පුළුවන් රටකට යන්න. ඒක තමයි මට කියන්න පුළුවන් පුද්ගලික අදහස. මමත් ඇවිල්ලා විදේශ අධ්‍යාපන උපදේශකවරයෙක්. දැන් අවුරුදු 23ක් ලංකාවේ පරණම කෙනා. හොඳ උපදේශයක් විදියට මම දෙන්නේ. මොකද දැන් ගොඩක් අය මම දකිනවා තමන්ට වියදම් කරගන්න බැරි රටවල් වලට යනවා. දැන් උදාහරණයකට UK. හරිද? UK වල living expenses එක බැලුවොත් එහෙම පළවෙනි සාමාන්‍යයෙන් tuition fees එහෙම 13500ක් after scholarships වියදම් කරනවා. හරිද? එතකොට දැන් පළවෙනි අවුරුද්ද කොහොම හරි දෙමව්පියෝ ඒක වියදම් කරයි. තමන්ට පොඩි පාට් එකක් ගෙවලා යන්නත් පුළුවන් යුරෝ 8 පවුන් 8000ක් වගේ දෙයක් ගෙවලා යන්න පුළුවන් වුණත් ඊට පස්සේ ගිහිල්ලා තව ගාණක් ගෙවන්නත් තියෙනවා. සාමාන්‍යයෙන් එහෙ living expenses යුරෝ පවුන් 700ක් විතර වෙනවා. එතකොට තමන්ට පාර්ට් ටයිම් කරලා සාමාන්‍යයෙන් 1000ක් 1200ක් වගේ තමයි හොයන්න පුළුවන්. එතකොට යුරෝ 700ක් වියදම් කරාට පස්සේ යුරෝ 300ක් 500ක් අතර වගේ තමයි ඉතුරු වෙන්නේ. දෙවෙනි අවුරුද්ද ටියුෂන් ෆී එක ගෙවන්න ඉස්සෙල්ලා පළවෙනි අවුරුද්ද ඉතුරු ටික ගෙවන්නත් ඕනේ. එතකොට දෙවෙනි අවුරුද්දේ ආයි 13500ක් ගෙවන්න. 13500ක් කියන්නේ almost ලක්ෂ 50ක්. කොටස් වශයෙන් ගෙවුවත් ලක්ෂ 50ක්. ඉතින් මෙන්න මේ වගේ තැන්වලදී ගොඩක් ළමයි හිර වෙනවා. එතකොට තමන්ට අවශ්‍ය දේවල් කරගන්න බැරි වෙනවා. තමන් හිතනවා හැමෝම පාර්ට් ටයිම් දෙකක් කරලා කරගන්න පුළුවන්. හැමෝටම පාර්ට් ටයිම් දෙකක් කරන්න බෑ. තමන්ගේ තියෙන දක්ෂතාව අනුව තමයි ඒක කරන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ දක්ෂතාවයෙන් තමන්ට පුළුවන් දේවල් තමන් හඳුනගෙන කරන්න. ඒ නිසා තමන්ට කරන්න පුළුවන් රටකට යන්න මේ එක්කම රටවල් එකයි. ඒ different environments දැන් අඩුවෙන් යන්න පුළුවන් රටක් තමයි සිංගප්පූර් කියන්නේ. I think සිංගප්පූර් ඇත්තටම අඩු බජටින්ස් වලින් යන්න පුළුවන්. internships තියෙනවා paid internships. ඉතින් ඒ paid internship එක තමන්ට move වෙන්න පුළුවන්. ඉතින් මේක උදාහරණයක් මම දුන්නේ. සිංගප්පූර් කියන්නේ IQ rate එක intelligence quotients IQ rate එක ඉහළින්ම තියෙන රටක් ආසියාතික රටක්. ලොකු වියදමක් නැති රටක් ඇත්තටම. living expenses ඇත්තටම චුට්ටක් අනිත් රටවලට සාපේක්ෂව ටිකක් ගණන් ඒ වුණාට survive වෙන්න පුළුවන් රටක්. නැත්තම් මැලේසියාත් ගොඩක් ගණන් අඩුයි. මැලේසියා වල ලොකු යුනිවර්සිටිස් තියෙනවා හොඳට ස්ටඩි කරන්න පුළුවන්. නැත්තම් අලුත්ම මාකට් එකක් දැන් තියෙන ඩුබයි මාකට් එක ඇත්තටම හොඳයි. භූමි මාකට් එකක්. ඩුබයි එන්වයරන්මන්ට් එකත් එක්ක අපිට පුළුවන් නම් අවුරුදු 2-3ක් ඉඳලා ස්ටඩි කරලා ඒ ගැන දැනගත්තම ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා. ඒගොල්ලන් හොඳ ෆර්ම් එකක් විශ්වාසවන්ත ෆර්ම් එකක් විශේෂයෙන් පරණ ෆර්ම් එකක් තෝරගෙන ඉවරලා ඒගොල්ලන්ගෙන් විස්තර දැනගන්න එක හොඳයි. ඒගොල්ලෝ අවංකව විස්තර දෙන්න පුළුවන් කෙනෙක් හරියට තෝරගන්න. සමිටඩ් කන්ට්‍රීස් තියෙන ෆර්ම්ස් ඇත්තටම ඒ රටවල් 3-4ට විතරමයි ළමයාව හරවන්න බලන්නේ. මොකද ඒගොල්ලන්ට අනිත් කන්ට්‍රීස් එක කන්ටැක්ට්ස් නැහැ. ගොඩක් කන්ට්‍රීස් එක කන්ටැක්ට්ස් තියෙන පරණ ෆර්ම්ස් ලංකාවේ තියෙනවා. ඒගොල්ලන් එක්ක මූ වෙලා තමන්ගේ බජට් එකට පරිලන විදියට තමන් මේ විදේශ අධ්‍යාපන සඳහා යොමුන එක තමයි හොඳම දේ. ඒක කාටවත් කරදරයක් නැතුව දෙමව්පියන්ට කරදරයක් නැතුව කරගන්න පුළුවන්. Okay, thank you.